ඔන්න ඔයාලා හැමෝම වෙනද වගේම ඉතාමත් ආදරෙන් මම පිළිගන්නවා ඉෂු ක්‍රාෆ්ට් ඇන්ඩ් ලයිෆ් මගේ YouTube channel එකට. ඉස්සර කාලේ අපේ ආච්චිලා නිතරම කියන දෙයක් තමයි ගෑල් ළමෙක් වුණාම ඉරිච්ච ඇඳුමක් හරි මහන්න ඉගෙනගෙන තියෙන්න ඕනේ කියලා. අන්න ඒ නිසා මම අද අපේ ලස්සන චූටි දුවල පුතාලටත් එක්කම අනිත් හැමෝටමත් වැදගත් වෙන චූටි වීඩියෝ එකක් කරන්න තමයි මේ හදන්නේ. මොකද දන්නවද? අපි හැමතැනම අපේ ඉදිකටු හැට්ටකටු අනම්මනම් හොයනවා නේද දවසකට උවමනා වුණාම. අන්න ඒවා එක තැනකට ආරක්ෂිතව තියන්නේ කොහොමද? තියන්න පුංචි රඳවනයක් හදන්න තමයි මම මේ හදන්නේ. බලමු කට්ටියත් එක්ක එකතු වෙලා මම ඒක හදන්න මට මොනවද උවමනා කරලා තියෙන්නේ කියලා. මේ ඔයාලා දකින්නේ මට එක හදන්න උවමනා කරලා තියෙන දේවල් ටික. රෙදි කෑල්ලක් ඕන, ඉදි කට්ටක්, නූල් බෝලයක්, පෑනක්. මට මේ රවුමක් කපා ගන්න අවශ්‍ය ප්‍රමාණයට භාජනයක් අරගෙන තියෙන්නේ. ඔයාලට කැමති විදිහට රවුමක් හදා ගන්න පුළුවන්. කැමති සයිස් එකකින්. තව කතුරා. ඒකට පුරවන්න මම අරගෙන තියෙනවා කැපිලා ඉතුරු වෙච්ච රෙදි කෑලි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පුළුන්, ස්පොන්ජි ඔය ඕනම දෙයක් පුරවන්න. ඔන්න ඔය විදිහට මම පුළුන් ටිකක් තමයි අරගෙන මේ පුළුන් වෙනුවට රෙදි කෑලි ටිකක් තමයි අරගෙන තියෙන්නේ මේ ඇඳුම් මහලා ඉතුරු වෙලා ඉවත දාන කෑලි ටික. අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම ඔයාලා ගත්ත රෙදි කෑල්ලේ එක සමානව රවුම් දෙකක් මෙන්න මේ විදිහට ඇඳගෙන කපා ගන්න. එක සමානව රවුම් දෙකක්. ඔයාලට කැමති ප්‍රමාණයකින් ගන්න පුළුවන්. මේකට ඉවත දාන රෙදි කෑල්ලක් ගන්න. ඔය විදිහට එක සමාන රවුම් දෙකක්. අපි මේක දැන් කපා ගමු. මෙන්න මේ විදිහට රවුම් දෙකක් කපා ගන්න. එක සමානව ඔයාලට කැමති සයිස් එකකින් කපා ගන්න. ඊට පස්සේ ඒ රවුම් දෙක පැත්තකින් තියාගෙන ඔයාලා තවත් මේ වගේ එක රවුමක් මීට වැඩිය පොඩි එකක් තව එක රවුමක් කපා ගන්න ඕන. මෙන්න මේ විදිහට ඔන්න රවුම් කොටස් තුනක් අපි දැන් කපාගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අර අපි ඉස්සෙල්ලම කපාගත්ත ලොකු රවුම් දෙක. අන්න ඒ දෙක හොඳ පිට තියෙන විදිහට මේම තියලා මෙන්න මෙහෙම තියාගෙන වටේට මේක අඟල් භාගයක් අඟල් කාලක් තියෙන විදිහට තියලා වටේටම මහගන්න. අපිට මේ ඇතුළට පුරවන්න අපි දාර පුළුන් හරි මොනවා හරි තියාගත්තනේ අන්න ඒව පුරවන්න අඟලක් විතර ඉතුරු කරලා මුළු වටේම මහගන්න. අපි දැන් මහගමු මේක. මැෂින් එකක් තියෙන කෙනෙක් නම් මැෂින් එකෙන් මහගන්න. එහෙම නැහැ කියලා දුක් වෙන දෙයක් නැහැ. හොඳට තද කරලා මෙන්න මේ විදිහට මහගන්න. ඔයාලට පේනවා ඇති මම දැන් මේ මහනවා. මාත් අතෙන් මහන්නේ ළඟින් හොඳට මහගන්න. හොඳට තද කරලා ගැටයක් දාගෙන මැෂින් එකේ මැහුවා වගේම ළඟින් මහගන්න පුළුවන් ඔයාලට. මේ විදිහට වටේම මහගන්න අඟලක් විතර ඉඩ ඉතුරු කරලා ඉතුරු රවුමම මේ විදිහට මහගන්න. ඔන්න මම දැන් වටේම මහගෙන ඉවරයි. මගේ කෑලි ටික පුරවන්න මම පොඩි කෑල්ලක් ඉතුරු කරගත්ත කට. අපි දැන් මේක මෙන්න මේ විදිහට
අනිත් පැත්ත හරව ගමු. මේ විදිහට හරවගෙන ඔයාලට තියෙන්නේ ඔයාලා මේක ඇතුළට පුරවන්න ගත්ත දේ ටික මේකට හිමීට පුරව ගන්න. ඔය විදිහට මේ බෑග් එකක් වගේ මේක ඇතුළට මේ කටෙන් පුරව ගන්න. ඔන්න දැන් පුරවගෙන ඉවරයි. ඔයාලට තියෙන්නේ අර පුරවගත්ත සිදුර තියනානේ. අන්න ඒකත් පේන්නේ නැති වෙන්න මැෂින් එකේ හරි අපි දැන් මහගත්ත විදිහට අතේ හරි මේක මහ ගන්න. ඔන්න දැන් අපි ඒක සම්පූර්ණයෙන්ම පුරවලා වටේට මහගෙන ඉවරයි. ඔයාලට දැන් තියෙන්නේ මෙන්න මේ විදිහට මේකේ හරි මැද ඔයාලට ලකුණු කරගෙන එහෙම නැත්නම් මේ විදිහට හදාගෙන එතනින් මෙන්න මෙහෙම ඉදි කට්ට ගහන්න ඕන අනිත් පැත්තෙන් මතුවෙන්න. ඔයාලට මෙහෙමත් තියන්න පුළුවන්. අපි ටිකක් මේක ලස්සන කරගන්න එපේ. දැන් ඔන්න ඔහොම ඉදි කට්ට මතුවෙන්න ගහලා නූල ඇදලා ඔයාලට පුළුවන් මේක නූල ඩබල දාගන්න. ඔන්න ඔහොම තද කරගන්න. තද කරලා ආයේ නැවත අර මැදින් ඉදි කට්ට ගහලා අනිත් පැත්තේ මතු කර ගන්නවා. ඔන්න ඔහොම. ඊට පස්සේ ඔයාලට පුළුවන් සමාන කොටස් වලට ඒ විදිහට ආයතනකට යකිලා ආයෙ මැදින් ඉදි කට්ට ගහනවා. ඔන්න ඔහොම නූල තද කර ගන්නවා. නූල දෙපාරක් විතර එක පැතනින් ගියාම ඔයාලට මේකේ හොඳට මේ අපි හදන ඩිසයින් එක හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔහොම නූල තද කර කර ඔයාලට මේකේ මලක් එහෙම නැත්නම් හાર્ඩ් එකක් සතෙක්ගේ මූණක් ඔය ඕනම එකක් නිර්මාණය කරගන්න පුළුවන්. අපි නිකම්ම රවුම තියනවට වැඩිය නිර්මාණාත්මක විදිහට හිතලා මේක පොඩ්ඩක් ලස්සන කරගත්තාම ඒක ඉතින් අපේ ගෙදරටත් හොඳයිනේ. නේද? දකින්න කෙනෙක්ටත් ආස හිතෙනවා පිළිවෙලයි. මේ වගේ නිර්මාණ ඔයාලට ඉවත දාන්න රෙදි කෑලි වලින් කරලා අමතර ආදායමක් ලබන සුවන් රැකියාවක් විදිහට කරන්නත් පුළුවන් කැමැති කට්ටියට. මේ විදිහට ඔයාලට පැහැදිලි ඇති වටේටම නූල ඩබල් දදා ඔන්න දැන් මම ඒක මහගෙන ඉවරයි. මේ විදිහට පෙති හිටින්න මැදින් නූල ගහලා මෙහෙම තද කරලා ආයෙත් එතනින් මතු කරලා අරගෙන මම තද කර කර තමයි මම මේක නිර්මාණය කරගත්තේ. ඔයාලට පුළුවන් මෙහෙම මලක් නැත්තම් සතෙක්ගේ මූණක් විදිහට හදන්න, ආඩ් එකක් විදිහට හදන්න, ඔය කැමැති විදිහකට හදන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට කිව්වනේ තව චූටි රෙදි කෑල්ල රවුමක් ඕනි කියලා. ඒ රවුම මම ගත්තේ මෙන්න මෙතන. දැන් අපි අර ඉදි කට්ට ගහපු තැන මේ විදිහටම තියන්න පුළුවන්. ඉතින් අපි දෙයක් කරාම ඒකේ ලස්සන නිමාවක් තියෙන්න ඉපේ.
අන්නේ නිමාව ගන්න තමයි මම මෙන්න මෙතෙන්ට ඔයාලට ඕන කිව්වේ. අපි දැන් මෙතෙන්ට ලස්සන මේ මලට පොහොට්ටුවක් වගේ වෙන්න මෙන්න මෙහෙම රෙදි කෑල්ලක් තියලා මේක මහගමු. ඔන්න මේ විදිහට හදාගත්ත එකට ඔයාලට පුළුවන් මේක එල්ලන්න මෙහෙම රඳවණයක් විදිහට පොඩි පටියක් මෙන්න මේ විදිහට අපිට අල්ල ගන්න. ඔයාලට මේක ඕන නම් ලස්සනට අබුළු වලින් අල්ල ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට පටියක් අල්ලගමු. අපි දැන් ඒක අල්ලගෙන බලමු. ඔන්න දැන් මම පටියකුත් එල්ලගත්තා. ඔන්න ওই විදිහට ඔයාලට දැන් මේක කොක්කක හරි ඔයාලට අවශ්‍ය තැනට හොයාගන්න ලේසි වෙන්න අල්ලගන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට. හරිම ලේසි මේක හදන්න. ඉතින් ආයේ හැමතැනම ඉදිකටු හොය දුවන්න කාලේ යන්නේ. ඔන්න ඔය විදිහට ඉදිකට්ටක් මේක ගහලා තිබ්බහම හැමෝම දන්නවා ඉදිකටු 60 කටු තියෙන එකම තැන එකම ස්ථානේ. ඒ නිසා කාටවත් මහන්සි වෙවි තව කාටවත් කරදර කරන්න දෙයක් නැහැ. ගෙදර හැමෝම දන්නවා ඉදිකටු රඳවණයක් තියෙනවා. ඒක තියෙන්නේ කොතනද කියලා. ඔන්න ඔය විදිහට තමයි ඒක හැදුවට පස්සේ තියෙන්නේ.